හෙලෝ ළමයි. ඔන්න අදත් මං වීඩියෝ එකකින් ආවා ඔයාලා බලන්න. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නා නේද? ඔන්න අද නම් ගෙනාවේ ස්ටඩි බ්ලොග් එකක්. මොනා කරන්නත් කලින් කාලා ඉන්න බෑ ළමයි. අපි දැන් කැම්පස් එකට ඇවිල්ලා ළමයි මාස 2ක් විතර වෙනවනේ. කොහොම හරි ළඟම අපිට ඔන්න එක්සෑම් එකකුත් එනවා. ඉතින් මා යාළුවයි තීරණය කරා ලයිබ්‍රරි එකට යන්න. ඔන්න ඔය තියෙන්නේ කැලණි අපේ කැම්පස් එකේ ලයිබ්‍රරි එක. යන්කෝ මාත් එක්ක. මේ වීඩියෝ ක්ලිප් එක නම් ගත්තේ ළමයි අපිට ලයිබ්‍රරි ටූර් එක තිබුණ දවසේ. අපි තාම කැම්පස් එකේ එක වසරේනේ ළමයි. ඒ නිසා තාම ලයිබ්‍රරි එකේ මොකුත් දන්නේ නැති නිසා තමයි ෆස්ට් ඉයර් ළමයින්ට මේ ලයිබ්‍රරි ටූර් එක තියෙන්නේ. එතනදී අපිට ලයිබ්‍රරි එකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් පොත් ගැන ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම ලයිබ්‍රරි එකේ තියෙන තැන් ඒවා ගැන පොඩි විස්තරයක් තමයි කරේ. එන්න ළමයි අපි පාඩම් කරමු. ඒ වගේම ළමයි මගේ වීඩියෝ බලන ඔයා O levels කරනවද A levels කරනවද නැත්නම් යුනි ස්ටුඩන්ට් කෙනෙක්ද වර්ක් කරන කෙනෙක්ද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. ටිකක් වෙලා පාඩම් කරලා මහන්සි නිසා අපි හිතුවා චුට්ටක් එළියට ගිහින් එන්න ඕනි කියලා. බලන්නකෝ ළමයි අපේ කැම්පස් එකේ ලස්සන. දැන් නම් මේ මායි යාළුවා යන්නේ පාඩම් කරලා හති වැඩන නිසා අයිස්ක්‍රීම් එකක් කන්න සයිබේ වල පැත්තට. එන්න ඔයාලත් යන්න මාත් එක්ක. මේ තමයි අපේ කැම්පස් එකේ සයිබේ වල. එක තැනක ඉඳගෙන එක දිගට පාඩම් කරන්නත් බෑනේ ළමයි අපිට අහට යන්න හිතෙනවා මෙහෙට යන්න හිතෙනවා. ඉතින් එහෙම ආපු සිතුවිල්ලක් මත දැන් මේ කැම්පස් එක වටේම රවුම්ග ගහ අපිට පාඩම් කරන තැනක් හොයනවා. හැමතැනම දුවලා හති වැටුණාට පස්සේ දැන් මේ චුට්ටක් ඉඳගෙන කැම්පස් එකේ සිරි නරඹනවා. ඔන්න කොහොම හරි ළමයි අන්තිමේ පාඩම් කරන්න තැනක් හම්බුණා. හොස්ටල් ගාඩන් එක තමයි අපි අන්තිමේ තෝරගත්තේ. ඔයාලත් ළමයි පාඩම් කරන්න කලින් ඔයාලා පාඩම් කරන්න කැමති විදිහේ පරිසරයක් හොයාගන්න. ඒ කියන්නේ ඔයා එලිමහනේ පාඩම් කරන්න කැමතිද නැත්නම් ලයිබ්‍රරි එක වගේ පාඩම් කරන්න කැමතිද? එතකොට ඔයාලට ටික වෙලාවක් පාඩම් කරන්න පුළුවන් එක දිගට. ඒ ලෙවල් එක්සෑම් එකත් ළඟම එනවා නේද ළමයි? ඔයා මේ වෙද්දී ඔක්කොම පාඩම් කරලා පේපර්ස් එහෙම කරන ළමෙක්ද නැත්නම් පාඩම් කරන්න ගොඩ ගැහිලා තියෙන ළමෙක්ද? ඔයාලට එහෙම ගොඩ ගැහිලා තියෙනවා නම් ළමයි ටු ඩු ලිස්ට් එකක් වගේ හදා ගන්නවා නම් ඒකත් ගොඩක් හොඳයි. මට නම් ටු ඩු ලිස්ට් හදනවට වඩා මම ඒක හිතේ තමයි තියාගන්නේ. මම අද දවසට මේ ටික කවර් කරනවා වගේ. ඒකේ කෙනාගෙන් කෙනාට අනුව වෙනස් වෙනවානේ. කොහොමත් ඔයාලට කරන්න තියෙන වැඩ ටික දවස්වලට වෙලාවන් වලට බෙදාගෙන කරන එක ගොඩක් හොඳයි ළමයි. එතකොට පිළිවෙලයිනේ ඉක්මනට වැඩ ටික කවර් කරගන්නත් පුළුවන්. කතාවෙන් කතාව දවල් කෑම වෙලාවත් ආවා. කාලේ හැම ළමයි චුට්ටක් හවස් වෙලා තිබුණ නිසා අපි එළියේ ඉන්න බැහැනේ. ඒ නිසා ආයෙත් ගියා ලයිබ්‍රරි එකට පාඩම් කරන්න. තව දෙයක් ළමයි. මට නම් පාඩම් කරනකොට ඒක හයියෙන් ඇහෙන්නේ කියවන්න ඕන. නිකන් තව කෙනෙක්ට උගන්වනවා වගේ. එහෙම හයියෙන් ඇහෙන්නේ කියවපුවාමත් ඒකින්ම මතක ඉන්න එකත් හොඳ ස්ටඩි ටිප් එකක්. හැබැයි ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර අය නම් හිතින් කියවලා පාඩම් කරන්නත් කැමතිනේ.
මං ළමයි A-level වලට කළේ ආර්ට්ස්නේ. එතකොට ඔයා ආර්ට් කරන කෙනෙක් නම් පාඩම් වලට අදාළව පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. එතකොට ඔයා පස්සේ දවසක පාඩම් කරනකොට ඔයාට මුළු පාඩම බලන්න ඕන නැහැ. ෂෝට් නෝට් එක බලපුවාම මුළු පාඩම මතකෙට එනවා. ඒකත් හොඳ ස්ටඩි ටිප් එකක්. හරි ළමයි. ඔන්න දැන් පාඩම් කරලා ඉවර වෙලා බෝඩින් බලා යන්න තමයි හදන්නේ මේ. ඒ වගේම ළමයි A-level exam එක ඊළඟ මාසේ කරන්න ඉන්න ඔයාලට මං හදවතින්ම විශ් කරනවා හොඳට පාඩම් කරලා exam එක හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් ළමයි අදට කියලා එන්නම්. ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.